සෙනඟ පිරුණු සාදයක හෝ ප්‍රසංගයක ඉද්දී ඔබට කවදා හරි හිතිලා දිනවද අනේ මට ඉක්මනට මෙතනින් ගෙදර යන්න නැත්නම් කියා. හැමෝම නටලා විනෝද විද්දි ඔබට විතරක් තනිකම ඕන කියලා හිතන එක අමුතු දෙයක් නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ ඔබ සමාජශීලී නැටි කෙනෙක් කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. අද අපි කතා කරන්නේ නිහඬතාවියට කැමති ඔබේ මොළය ඇතුලේ සිදුවන පුදුමාකාර විද්‍යාත්මක ක්‍රියාවලිය ගැනයි. බොහෝ මිනිසුන්ගේ මොළය ක්‍රියා කරන්නේ හරියට පෙරහැනක් වගේ. ඔවුන් සෙනගක් අතරට ගියාම අනවශ්‍ය ශබ්ද සහ දසුන් 90%ක්ම මොළේ නයින් කරනවා. හැබැයි ඔබේ මොළය ඊට වඩා වෙනස්. විද්‍යාඥයන් මේ තත්ත්වය හඳුන්වන්නේ sensory processing sensitivity කියලා. ඒ කියන්නේ ඔබ අවට සිදුවන හැම පොඩි දෙයක්ම ඔබේ මොළයට තදින් දැනෙනවා. කෙනෙකුගේ මුහුණේ ඇඳෙන පුංචිම ඉරියව්වක් පසුබිමින් නැසෙන සංගීත ස්වරයක් පවා ඔබේ මොළය ඉතා සියුම්ව විශ්ලේෂණය කරනවා. සමහර අය ඔබව සමාජ විරෝධී කෙනෙක් විදිහට දකින්න පුරුවන්. හැබැයි ඇත්තටම ඔබ අකමැති මිනිසුන්ට නෙවෙයි. ඔබ අකමැති මිනිසුන් රඟපාන බොරු රංගනයන්ටයි. නිහඬව ඉන්න කැමති අයට තියෙන්නේ ඉතා ඉහළ චිත්තාවේගී බුද්ධියක්. ඔබට ඕන කරන්නේ මතු පිටින් පෙනෙන හිස් කතා බහස් නෙවෙයි. ජීවිතයට අර්ථයක් දෙන ගැඹුරු සම්බන්ධතාවන් විතරයි. අන් අය වැඩකට නැති දේවල් කියවද්දි ඔබ සොයන්නේ අවංක හැඟීමක් බෙදාගන්න පුරුවන් මොහොතක්. මේකට ලස්සන ජෛව විද්‍යාත්මක හේතුවකුත් තියෙනවා. සාමාන්‍ය අය සතුට ලබන්නේ මොළේ නිපද වෙන ඩෝපමයින් කියන රසායනිකයෙන්. ඒත් ඔබ වැනි අය සතුට ලබන්නේ ඇසිටිකොලීන් කියන ස්නායු සම්ප්‍රේෂකයේ හරහායි. මේ රසායනිකය අපව පොළඹවන්නේ බාහිර ഘോഷාවට නෙවෙයි, අභ්‍යන්තර චින්තනයටයි. ඔබ නිහඬව ඉන්න වෙලාවට ඔබේ මොළය ඊටාම සක්‍රියයි. ඔබ මනසින් අලුත් නිර්මාණයක් කරනව වෙන්න පුළුවන්. නැත්නම් ලොකු ප්‍රශ්නයකට විසඳුමක් සොයනවා වෙන්න පුළුවන්. අවසාන වශයෙන් මතක තබා ගන්න ඔබ නිහඬව ඉන්නේ සමාජයෙන් පලා යන්න නෙවෙයි, ඔබේ නිදහස සොයා ගන්නයි. ඔබේ ස්නායු පද්ධතිය හරියට ස්පොන්ජ් එකක් වගේ. ඒක අවට තියෙන හැම ආතතියක්ම උරා ගන්නවා. ඒ නිසා නැවත ශක්තිමත් වෙන්න ඔබට තනිකම අත්‍යවශ්‍යයි. මින්පස්සේ කවුරු හරි ඇයි ඔයා මෙච්චර නිහඬ කියලා ඇහුවොත් ඒක ඔබේ දුර්වලතාවයක් නෙවෙයි, ඔබේ සුවිශේෂී හැකියාව කියලා මතක තබා ගන්න. මොකද ලෝකයේ ගැඹුරුම අරුත වැටහෙන්නේ නිහඬ මිනිසුන්ට විතරයි.